ලෝචි ඇයි මේ මොනවද බං මේ පොල්තෙල් මේ වරද පොල්තෙල් කියන්නේ බලපන් මේ ඇතුලේ කුණු කොහෙන්ද ගෙනාවේ එහා පැත්තේ කඩෙන් ගෙනාවේ ඉතින් අම්මනේ කිව්වේ බෝතල් කරපුවා ගේන්න එපා ඒවා ගණන් වැඩි ලූස් ගේන්න කියලා ලූස් නෙවෙයි බං මේවා මුන්ට ලූස් ඕ මොකද බං මට නම් ඕවා කියාගෙන ඉන්න එපා. අර අක්කට කියපන්. එයා ඊයේ අරගෙන ආපු පොතේ වල පළවිපාක තමයි ඔය. අමත් අද දවසේ මොහොම තමයි. කොහෙදීති මහ ලොකුට ගෙනාවේ පොල්තෙන්? මේ පාඩම් කරාට වැඩක් නෑ බං. හරියට පොල්තෙන් එකක්වත් ගේන්න බැරුව. අනේ ඕවක්කේ අපේ ලෝචි ගැන කතා කරන්න වැඩක් නෑ. දැන් ඔයා කියන්නේ මේකේ උස්සන් ආව හෝල්සේල් එකක් මේ ළඟදී මේ මොනවද මේ මාළු ගඳක් එනවා මම නරක වෙච්ච මාළු අරන් ආවද මම නරක වෙච්ච මාළු ගෙනාවේ නෑ බං උඹ ඔය උස්සන් ආපු නරක වෙච්ච හෝල්සේල් එක ගඳ තමයි ඔය කවදා හදපුවද මොනවා කවලම් කළාද කිසි දෙයක් දන්නේ නැහැ ඔය උස්සන් එනවා කවදා හරි උඹ බඳින මිනිහා මැරෙන්නේ බඩ ගිහිල්ලා අනේ අම්ම මේ ජොසියට එහෙම වෙන්නේ නෑ එයා හොඳ ස්පෝර්ට් මීට් කොල්ලෙක් අනිත් එයා සෞඛ්‍ය ගැන ගොඩාක් හොඳට හිතනවා ඇත්තද? එහෙනම් එන්න ගියපන් ඔබ ස්පෝර්ට් මීට් කොල්ලට මම හෙට උගේ වැඩ ටික ටෙස්ට් කරලා බලන්න. මොකද්ද ඔය කොල්ලුවගේ නම? ආන්ටි මම ජොසි. ඔබ දැන් ෆුට්බෝල් ගහන්නේ? නෑ ආන්ටි. ඒ මෙසි. මම ජොසි. මම ගහන්නේ ඉතින් ජිම් බෝල් තමයි. පේනවා. දැන් මට කියන්න ඔය කොල්ලුවට මොනවද තියෙන සුදුසුකම් අපේ පවුලට එකතු වෙන්න. සුදුසුකම් නම් සුදුසුකම් තමයි ආන්ටි. යාන වාහන යානවා. ඉඩ කඩන් නම් ඉඩ කඩ. TikTok. ඒ උනාට වැඩක් නැහැ නේ කොල්ලෝ. හරියට පොල්තෙල් ටිකක්වත් තෝරගන්න බැරුව. පොල්තෙල් නම් පොල්තෙල් තමයි ආන්ටි. එන්නකෝ යන්න මාත් එක්ක. හැබැයිට අම්මේ මේ ඉන්න මම තඩමතාගෙන ඉන්නද? නෑ මේ උඹ ගෙදරට වෙලා හිටපන්. උඹත් මෙතන ආවම හිටයි ගමේ උන් මේ උඹලා දෙන්නගේ මගුලට මම කැමති වෙලා කියලා. මම මේ මෙසි පුතාත් එක්ක යන්නම්. මට කොහොමද මෙසි පුතාගෙන් අහන දේවල් ටිකක් තියෙනවා උඹ නැති තැන. යමන් කොළු. අම්මේ දැන් අම්මගේ ටෙස්ට් එක ජොසියා පාස් නේ. අපි ඊළඟට මොකද කරන්නේ? දැන් අපි මේ කොල්ලට මොලේ තියෙන හොඳ කෙල්ලෙක් හොයලා දෙන්න ඕනේ දැන් මොකද?